අපි නාපෝලි ඇවිල්ලා අපේ වැඩ ටිකත් උදෙන්ම ඉවර කරගෙන හවස ගියා අපිට ආදරය කරන වගේම අපිත් ගොඩක් ආදරය කරන කට්ටියක්ව බලන්න. පේනවනේ ඉතින් අපිව දැක්කහම මූණේ තියෙන සතුට කොච්චර වැඩ තිබ්බත් ඉතින් මෙයාවත් බලලා යන්න ඕන හින්දා අපි සේරම වැඩ දාලා ආවා මෙයාව බලලා යන්න. මම ඉතාලි එන්න කලින් මෙයාලා ඉතින් හස්බන්ඩ්ගේ හොඳම යාළුවෝ. දැන් මගෙත් හොඳම යාළුවෝ වෙලා. යාළුවන්ටත් වඩා මෙයාලා සහෝදරයෝ වගේ. එයාලගේ ගෙදර ආව ගමන් එයාලා ගේ ගාව තියෙන පන්සලට මාව එක්කන් ගියා. මොකද මගේ බර්ත්ඩේ ව්ලොග් එක බලපු අය දන්නවා ඇති මේ දවස් ටිකේ මම ටිකක් අසනීපෙන් හිටියා කියලා. ඉතින් පහුවෙනිදා මට හොස්පිටල් යන්න තිබ්බා අසනීපෙට බේත් ගන්න. ඉතින් ඒ හින්දා එයාලා කරේ මුලින්ම මාව ගේ ගාව තියෙන පන්සලට එක්කගෙන ආව එක. මම කතෝලික වුණත් මම හරිම ආසයි පන්සල් යන්න. විශේෂයෙන්ම තවත් මගේ එක ආසාවක් තියෙනවා පන්සලේ බෝධිය නාවන එක. මං ඒකට පුංචි කාලේ ඉඳන්ම හරි ආසයි. පන්සලකට ගියොත් අනිවාර්යයෙන්ම බෝධිය නාවලා තමයි එන්නේ. ඉතින් මෙහෙදිත් මං ආසයි කිව්ව නිසා ඒ අක්කලාගෙන් අහගෙන දන්නේ නැති වුණත් එයාලගෙන් අහගෙන මට පුළුවන් විදිහට බෝධිය නෑව්වා. මට නැද්ද? මෙයා කියලා දෙනවා. කොහෙන්ද අක්ක ගන්නෙ? එතන මට නැද්ද? පැහිචාච්චි. මං අදන් දෙන්න. ඔළුව වදී. එයාට දෙන්න. එයා දෙන්න බලන්නේ. Grazie. Ya, aku agak mau ඉතින් ඔන්න මගේ මේක ලොකුම ආසාවක්. ඕනම පන්සලකට ගියොත් මම බෝධීන් වහන්සේ නාවනවා. ඉතින් මම එදත් කරේ ඒ දේමයි. මේක නම් මං හිතේ තියෙන බලාපොරොත්තු වගේම මගේ ලෙඩ රෝග සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කළා තමයි මේ බෝධීන් වහන්සේ එදා නෑව්වේ. පහුවෙනිදට හොස්පිටල් ගිහින් මට පරීක්ෂණ වගේක් කරන්න තියෙනවා කිව්ව හින්දා පන්සලේ හාමුදුරුවෝ පිරිත් කියලා අපි හැමෝටම පිරිත් නූල් බැන්දා. ඉතින් ඒකත් මගේ හිතට ලොකු සැනසීමක් වුණා යන්න කලින්. ඉතින් ඒ ආශිර්වාදෙත් ලබා ගන්න පුළුවන් වුණ එක ගැන. පන්සලෙන් අපිට ගෙදර අරන් යන්න පිරිත් පැන් බෝතලුත් දුන්නා. පහුවෙනිදා උදෙන්ම හොස්පිටල් යන්න තියෙන නිසා ගොඩක් රෑ වෙන්න කලින් අපි ආයෙත් නාපෝලියේ අපේ ගෙදරට පිටත් වුණා.
අපි දෙන්න උදෙන්ම හොස්පිටල් එකට ආවා. කොලොනොස්කෝපි එකක් තමයි මට අද ගන්න තිබුණේ. සිහි නැති කරලා ඒක කරාට සිහිය එද්දි මට ගොඩාක් කැක්කුම දැනෙන්න ගත්තා. මොකද මගේ බඩවැලෙන් චූටි කෑල්ලක් පරීක්ෂණ වලට අරගෙන තිබ්බ නිසා ඒකේ වේදනාව මට සිහිය ආවට පස්සේ දැනෙන්න ගත්තා පැය භාගයක් විතර යනකම්. හස්බන්ඩ්ට කරගන්න වැඩ වගේක් තිබ්බ හින්දා මාව ආයෙත් යාළුවාගේ ගෙදරින් දාලා එයා එළියට ගියා. එයා ඉතින් වැඩ ටික කරගෙන එනකන් මේ චූටි මැණිකයි අක්කයි මාව හරි ආදරෙන් බලාගත්තා. හස්බන්ඩ් වැඩ ටික කරගෙන එනකන් ඉඳලා රෑ වෙලා අපි ආයෙත් නාපෝලි අපේ ගෙදරට යන්න පිටත් වුණා. වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම thank you so much. නාපෝලි vlog එක ඉවර නෑ. part 3 එකකින් තව කොටසක් අරගෙන එන්න තියෙනවා. ඒකත් ඔයාලා අනිවාර්යයෙන්ම බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. චාଓ